දන්නවද අධිවේගී මාර්ගයේ තනින් තැන පාරමද සවි කරලා තියෙන මේ කොළ පාට පැතලි බෝඩ් මොනවද කියලා. ගොඩක් අය හිතන්නේ මේවා පාර අලංකාර කරන්න සවි කරපු ඒවා කියලා. හැබැයි මේවා පිටුපස්සේ අපේ ජීවිතේ රකින්න විශාල තාක්ෂණයක් තියෙනවා. මේවට ඉංජිනේරු තාක්ෂණයේදී කියන්නේ ඇන්ටි ග්ලියර් ස්ක්‍රීන් කියලායි. එහෙමත් නැත්නම් දීප්තිමත් ආලෝක අවීර කියලා. මේ වගේ ප්‍රධානම රාජකාරිය තමයි රාත්‍රී කාලයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එන වාහනවල තද හෙඩ්ලයිට් එළිය ඇසට වැදීම වළක්වන එක. හැබැයි මේවා තවමත් දකින්න ලැබෙන්නේ තනින් තැන විතරයි. ඒකට හේතුව මේක අධියර කිහිපයකින් සිදුවන ව්‍යාපෘතියක් වීම. මේවා වැඩිපුරම අවශ්‍ය වෙන්නේ පාර වංගු සහිත ස්ථානවලට. ඒ වගේම මධ්‍යම තීරුව පටු ස්ථානවලටත් මේවා ප්‍රමුඛතාවයෙන් මත සවි කරලා තියෙනවා. මේව පුරු නිෂ්පාදනය කරලා තියෙන්නේ හයි ඩෙන්සිටි පොලිතීන් කියන විශේෂිත ප්ලාස්ටික් වර්ගයකින්. ඒ නිසා මේවා අවුවට කර වෙන්නෙත් නැහැ. පාට යන්නෙත් නැහැ. අනතුරකදී වුණත් මේවා නම්‍යශීලීව සිදුවන හානිය අවම කරනවා. අධිවේගී මාර්ගවල තිබෙන දැඩි සුළං පීඩනයට ඔරොත්තු දෙන විදියට දැඩි සිරස් අතර පරතරයක් සහිතව සවි කරලා තියෙනවා දකින්න පුළුවන්. ඇත්තට මේක සරල පෙනුමක් තිබුණාට මේක සංකීර්ණ ඇරෝඩයිනමික් නිර්මාණයක්. ලංකාවේ මේ සියලු ආරක්ෂක පූර්ව සවි කිරීම සහ නඩත්තු කිරීම සිදු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය මගින්. මේ බෝඩ් එක ගැන වගේම අධිවේගී මාර්ගය යන අපි මතක තියාගත යුතු කතාවක් තියෙනවා. ඔබ දන්නවද පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යන වාහනයක් එක් තප්පරයකදී මීටර් 28කට වඩා වැඩි දුරක් ගෙවා දමනවා. දැන් මොහොතකට සිතන්න ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එන වාහනයක තද හෙඩ්ලයිට් එළිය නිසා ඔබේ දැස් තප්පර 3කට නිලංකාර වුණොත් මොනවා වෙයිද? ඒ කියන්නේ ඔබ මීටර් 80කට වඩා දුරක් ඉදිරියට ගමන් කරන්නේ කිසිදු පෙනීමක් නැතුව. අන්න ඒ භයානක අන්ධ මීටර් 80 තුළ ඔබටත් ඔබේ ආදරණීයනුත් මාරක අනතුරට ලක්වීම වළක්වන්නයි මාර්ග සංවර්ධන අධිකාරිය මේ ඇන්ටි ග්ලියර් ස්ක්‍රීන් සවි කරලා තියෙන්නේ. ඉතින් ආයෙත් හයිවේ එකේ යද්දි මතක තියාගන්න මේ පෝරු තියෙන තැන්වල විතරක් නෙමේ නැති තැන්වලත් අනිත් රියදුරාගේ ඇස් අඳ නොකර ඔබේ වාහනේ ආලෝකය පාලනය කරන්න. එහෙනම් පරිස්සමින් ගිහින් එන්න.